නික වී වගාව සඳහා පරිසර හිතකාමී පෝෂණ කළමනාකරණ පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. වී වගාවේදී විවිධ ආකාරයෙන් හා විවිධ අවස්ථාවන්හි පොහොර යෙදීමේ කටයුතු සිදු කරනවා. මේ වගා ක්‍රමවේදයේ පොහොර යෙදීම තරමක් දුරට වෙනස් ස්වභාවයක් ගන්නවා. එහිදී පරිසර හා මානව හිතකාමී ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ කොහොමද? පැරෂුට් පැල ශේෂ්ත්‍රයට ස්ථාපනය කළාට පස්සේ අපි මුල් සතියෙන් සතියට අවස්ථා 3කදී පිස්ටොනික් අපිට හදා ගන්න පුළුවන් නයිට්‍රජන් ප්‍රතිශතයේ 103ත් අතර ප්‍රමාණයක්. එතකොට ඒ පිස්ටොනික් එක අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ සති 6න් පස්සේ අපි අපේ භෝගයේ පෝෂක දුර්වලතාවක් දැක්කොත්, පෝෂක ඌනතාවක් දැක්කොත්, ගොයම් කහවීම ඒත් එක්කම මල් පිපීගෙන එන අවස්ථාව ඉක්මන් වුණොත්, විශේෂයෙන් ජෛව පොහොර දානකොට සාමාන්‍යයෙන් භෝගයේ ඉක්මන් වර්ධනයක් පෙන්වුම් කරනවා. එතකොට මල් පිපීම උත්තේජනයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා සමහරට ඉක්මනින් මල් පිපෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේ අපි පොටෑසියම් වැඩි පෝෂක භාවිතා කරන්න අවශ්‍යයි. ඉතින් වෙළඳපොලෙත් තියෙන ගොඩක් වෙලාවට දැන් අපිට භාවිතා කරන්න පුළුවන් සුදුසු පොටෑසියම් වැඩි ජෛව දියර පොහොර, ඒත් එක්කම නයිට්‍රජන් පෝෂක වැඩි දියර පොහොර. ඉතින් ගොවි මහත්තයෙකුට තමන්ට හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙළඳපොලින් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒ දේවල් පාවිච්චි කරලා මල් පිපීම අවස්ථාවේදී අපි ඇත්තටම සතියකට සැරයක් ඒත් 3 සැරයක් විතර අපිට අවශ්‍යයි පොටෑසියම් වැඩි දියර පොහොර දාන්න. ඉතින් ඒ ක්‍රමවේදයට තමයි ඇත්තටම මේ වගාව සිදු කරලා තියෙන්නේ.